හරි අපි චුම්බක ශේෂ්ත්‍ර කියන තියරි කොටසත් එක්ක ප්‍රශ්න ටික බලන්න යන්නේ. එතකොට මේ චුම්බක ශේෂ්ත්‍ර කියන පාඩම කියලා කියන්නේ අපි තියරි නෝට් තුනකින් සම්පූර්ණ ඒ පාඩමේ තියෙන සම්පූර්ණ කතා ටික ඉවර කරා. හරි. එතකොට ඔයාලට දැන් මේ MCQ ටිකත් එක්ක ඒකේ අඩුපාඩු ටික හදා ගන්න තියෙන්නේ. MCQ ටිකට කොහොමද ආදේශ වෙන්නේ? මේ කොටසට අදාළව ප්‍රශ්න එකත් එක්ක බලන්න. හරි. මේක අපි මුලින්ම බලන්න යන්නේ චුම්බක ශේෂ්ත්‍ර වල පළවෙනි කොටස දණ්ඩ චුම්බක ශේෂ්ත්‍ර තුල ධාරා සන්නායක මත බල F සමානයි VIL කියලා එහෙම අපි කතා කරේ F සමානයි VIL sin θ කියලා චුම්බක ශේෂ්ත්‍රයක් තුල තියෙන ධාරාවක් ගලන සන්නායකයක් මත ඇති වෙන බලය කියන කෙනා අපි අරගත්තේ F කියන කෙනා සමානයි VIL sin θ කියලා. VIL sin θ කියලා ගත්තා. ඒකට අදාළව මොකක්ද වෙන්නේ මේ θ කෝණය. එහෙම නැත්නම් මේ සන්නායකයේ තියලා තියෙන චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක නම් ওই චුම්බක ශේෂ්ත්‍රය සහ සන්නායකය අතර කෝණය තමයි θ කියලා කියන්නේ. එයා ලම්බක නම් ඒ කියන්නේ sin 90 නම් අපිට ගන්න පුළුවන් F සමානයි VIL කියලා. මතකනේ. මේකට අදාළව දැන් තියරි කොටස බලන්න මම තියරි කොටස මතක් කරන්නේ නැහැ. හරි? තියරි කොටස මතක් කරන්නේ නැහැ. එතකොට මේකට අදාළ ප්‍රශ්න ටික බලාගෙන ගියොත් එහෙම අපි පළවෙනි ප්‍රශ්නේ රූපේ පෙන්වා ඇති අයුරු මීටර් 1ක් දිග වන හා ස්කන්ධයේ ග්‍රෑම් 60ක් වන PQ නැමැති ලෝහමය ලෝහමය දණ්ඩ මීටර් වර්ගයට වේ. තුනී ලෝහ දණ්ඩ මීටර් වර්ගයට වේ. බර 0.4ක වේ. චුම්බක ශේෂ්ත්‍රයක් ඇති බර 0.4ක චුම්බක ශේෂ්ත්‍රයක්. ඕකේ ඔය 0.4ක් කියලා දීලා තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වය. හරි. ඒ කියන්නේ B කියන කෙනාගේ අගය චුම්බක ශ්‍රාව ඝනත්වය 0.4ක් වන ශේෂ්ත්‍රයක් ඇති ප්‍රදේශයක් තුල කම්බි යුගලයකින් එල්වා ඇත. කම්බි තුල ආතතිය ඉවත් කිරීම සඳහා PQ තුලින් ගලා යා යුතු ධාරාව. එහෙනම් මේක කියන්නේ මෙහෙමයි. චුම්බක ශේෂ්ත්‍රයක් තියනවලු මෙහෙම තලයේ තුලට මම මේ මැද ගන්න. තලයේ තුලට චුම්බක ශේෂ්ත්‍රයක් තියනවලු. ඒ චුම්බක ශේෂ්ත්‍රයේ උඩ තියලා තියෙනවලු මේ වගේ සන්නායක කම්බියක්. ඒ සන්නායක කම්බියේ බර අපිට දීලා තියෙනවා mg බර කියන කෙනා දීලා තියෙනවා මෙතෙන් අදාළව ග්‍රෑම් 60ක් කියලා. හරි. එතකොට මෙයාගේ බර ග්‍රෑම් 60යි කිලෝග්‍රෑම් වලින් ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් 60 බෙදීම 1000යි කිලෝග්‍රෑම් වලින් ස්කන්ධය. එයා වැඩි කිරීම 10යි. ඕක තමයි මෙයාගේ බර. හරි. දැන් මෙයාව සෙට් කරලා තියෙනවලු මෙහෙම කම්බි දෙකකින් මේ කම්බි දෙකේ ආතතිය බිඳුවක් කරගන්න ඕන. එනවා ඔයා දන්නවනේ. මෙයාගේ බර පහළට තිබුණොත් අනිවාර්යයෙන් කම්බි දෙකේ ආතතියක් ඇති වෙනවා. එහෙනම් මේ බරට සමාන බලයක් මම උඩට දෙන්න ඕන. එහෙම වුණොත් තමයි කම්බි දෙකේ ආතතිය බිඳුවක් වෙන්නේ. එතකොට බරට සමාන බලයක් උඩට දෙන්න මොකක් වෙන්නේ ඔයා දන්නවා චුම්බක ශේෂ්ත්‍රයක් තුල සන්නායක කම්බියක් තියෙන. එහෙනම් මෙයා හරහා ධාරාවක් ගලාගෙන ගියා නම් බලයක් ඇති වෙන්න පුළුවන්. බලයේ දිශාව කියන කෙනා මට ගන්න පුළුවන් මොකක්ද වෙන්නේ? වමත් නියමයෙන්. වමත් නියමයෙන් බලයේ දිශාව ගන්න පුළුවන්. හරි. එතකොට එයාට අදාළ මොකක්ද වෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රයේ තලයේ තුලට තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රයේ තලයේ තුලට තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රයට දා ගන්නවා දබර ඇඟිල්ල. ධාරා දැන් බලයක් හදා ගන්න ඕන උඩට මහපැට ගිහිල්ලා බලයේ තියෙන දිශාවට ගාගත්තොත් හරි චුම්බක ශේෂ්ත්‍රයේ තලයේ තුලට බලය මේ පැත්තට එහෙනම් ධාරාවක් ගලන්න ඕන ওই පැත්තට බලයක් ඇති වෙන්න නම් මොකද්ද වෙන්නේ අපිට ගන්න පුළුවන් ධාරාවක් ගලන්න ඕන මෙන්න මේ දිශාවට මම මේ කියන කතාව තේරෙනවද කියලා බලන්න හරි ධාරාවක් ගලන්න ඕන මේ දිශාවට එතකොට මේ දිශාවට ධාරාවක් ගලන්න ඕන ඒ කියලා කියන්නේ මෙයාට අදාළ P වල ඉඳන් Q වලට තමයි ධාරාව ගලන්න ඕන මේ පැත්තට ඒ ගැලිය යුතු ධාරාවේ විශාලත්වය මට හොයාගන්න පුළුවන් කොහොමද හරියටම බරට සමාන බලයක් උඩට එන්න ඕන. එහෙනම් F සමානයි mg වෙන්න ඕන ඔය ආතතිය බිඳුවක් එන්න. එහෙනම් mg කියන කෙනා නම් මට ගන්න පුළුවන් 60 බෙදීම 1000 වැඩි කිරීම 10යි කියලා. F කියන කෙනා එතකොට මට ගන්න පුළුවන් B. B ගියගේ තමයි අපිට ඔය මොකක්ද දෙන බර 0.4ක චුම්බක ශේෂ්ත්‍රයක්. ඒ කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි 0.4ක් කියලා දීලා තියෙන්නේ. ඒ සඳහා ගැලිය යුතු ධාරාව මන් දන්නේ. කොහොමත් මෙතෙන් අදාළ sin θ කියගේ එකයි හේතුව මෙතන චුම්බක ශේෂ්ත්‍රයේ ලම්බකව තියෙන හින්දා තීට කෝණය 90යි ඒ හින්දා sin θ ගියගේ sin 90 එකයි. හරි ඒ හින්දා BIL කියන මේ සමීකරණය මට යන්න පුළුවන් 0.4යි i දිග අපිට දීලා තියෙන මේ කම්බි කොටසේ දිග කියන කෙනා අපිට දීලා තිබුණා මීටර් 1ක් කියලා. මේක සුළු කරගත්තොත් ඔයාලට i කියන කෙනා හොයා ගන්න පුළුවන් 1.5 ඇම්පියර් කියලා. එහෙනම් 1.5 ඇම්පියර් p වල ඉඳන් q වලට ගලන්න ඕන. එහෙනම් ඔයාලට ගන්න පුළුවන් 4 වෙනි උත්තරේ. දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම රූපේ පෙන්වා ඇති අයුරු භාජනයක ਸਰව සම දණ්ඩ චුම්බක දෙකක් ඒවායේ උත්තරද්‍රවය එකට සිටිනසේ තිරස් මේසයක් මත තබලා තියෙනවලු චුම්බක අක්ෂ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයට ලම්බක වේ චුම්බක අක්ෂ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකයි එහෙනම් ඔයාට මේකට අදාළව අහනවා චුම්බකවල අවට උදාසීන ලක්ෂ කොපමණ තිබේද කියලා අහනවා කියන්නේ උදාසීන ලක්ෂ කීයක් තියෙද කියලා අහනවා ඔයා දන්න උදාසීන ලක්ෂයක් නම් එතන චුම්බක ශ්‍රාව ඝනත්වයේ බිඳුවක් වෙන්න ඕන දැන් මෙතෙන්ට අදාළව බලන්න මේ ප්‍රශ්න වලට උත්තර ගන්න හැටි දැන් මම ඒක තියරි නෝට් වල ලස්සනට ඔයාලට මෙවුවා දීලා තියෙනවා. ඔයා දැන් මේ ප්‍රශ්නත් එක්කයි තියරි නෝට් නැවත බලන්න ඕන. හරි. දෙවෙනි තියරි නෝට් නැත්නම් පළවෙනිම තියරි නෝට් එකේ
අගහරිය වගේ අග පිටුවල මම ඔය උදාසීන ලක්ෂ ඇති වෙන හැටි කොහොමද ගන්න කියලා දීලා තියෙනවා. දැන් දණ්ඩ චුම්බක දෙකක් තියෙනවා මෙන්න මේ වගේ. මේ මෙතන m නෙමෙයි n වෙන්න ඕන. මෙතන උත්තරද්‍රවය මේක මොකක්ද වෙන්නේ දක්ෂිණද්‍රවය. ඊට පස්සේ මෙතන මේ පැත්තේ උත්තරද්‍රවය තියෙනවා මේ පැත්තේ දක්ෂිණද්‍රවය තියෙනවා. ඔයා දන්නවා මේ වගේ දණ්ඩ චුම්බකයක චුම්බක බල රේඛා යන උත්තරද්‍රවය ඉඳන් දක්ෂිණද්‍රවයට මම එකක් ඇදගත්තොත් මෙන්න මෙහෙම යනවා. මෙයාට අදාළ මෙහෙම යනවා. මෙයාගෙත් උත්තරද්‍රවය ඉඳලා දක්ෂිණද්‍රවයට චුම්බක බල රේඛා යනවා. මෙන්න මෙහෙම. උත්තරද්‍රවය ඉඳන් දක්ෂිණද්‍රවයට. ඊට පස්සේ ඔයා ගත්තොත් එහෙම මෙයාගේ පෘථිවි චුම්බක ශේෂය තියෙනවා මෙහෙම උඩට කියලා තියෙනවා. ඒ කියන්නේ හැමතැනම උඩට චුම්බක ශේෂයක් තියෙනවා. එතකොට මේ පෘථිවි චුම්බක ශේෂ B1 කියලා ගත්තොත් එයා හැමතැනම උඩට තියෙනවා. එහෙනම් උදාසීන ලක්ෂයක් ඇති වෙන්න නම් මොකද වෙන්නේ? චුම්බක ශ්‍රාව ඝනත්වය කියලා කියන බිඳුවක් එන. එහෙනම් පෘථිවි චුම්බක ශේෂ උඩට තියෙනවා. මේ බලන්නකො. දැන් මේ වගේ හරියක ඇති වෙන්න පුළුවන්ද කියලා බලන්න මේ. පෘථිවි චුම්බක ශේෂ උඩට තියෙනවා. ඊට අමතරව මෙන්න මෙයාගෙන් ඇති වෙන කෙනත් නිකන් මේ හරිය වගේ ගත්තොත් එහෙම උඩටම තමයි තියෙන්නේ. දැන් මේ රේඛාව ඊතලෙන් ගාගත්තොත් මේ හරිය ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රයත් උඩටමයි තියෙන්නේ. එහෙනම් දෙන්න එකතු වෙනවා. මේ දෙන්න එකතු වෙනවා. මේ හින්දා මේ හරිය උදාසීන ලක්ෂයක් ඇති වෙන්න බෑ. මේ හරිය උදාසීන ලක්ෂයක් ඇති වෙන්න බෑ. දැන් ඊට පස්සේ ගත්තොත් එහෙම මෙයාගෙන් අහන්නේ මට උදාසීන ලක්ෂ කොපමණ තිබේද කියලා. ඒතකොට දැන් මේ පැත්තෙන් ගත්තොත් එහෙම මෙන්න මේ හරිය වගේ නිකන් ගත්තොත් මේ දැන් මේ වෙන මේ චුම්බක ශේෂ්ත්‍ර තියෙනනේ. ඔය ඔක්කොගේම එකතුවෙන් එකක් තමයි හැදිලා තියෙන්නේ. මේ හරිය ගත්තොත් මෙන්න මෙයාලා හින්දා ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය 15ට වගේ තියෙනවා. මේ ඊතලයේ ගත්තොත් 15ට වගේ තියෙනවා. අරයගෙන් උඩට තියෙනවා මේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍ර B එක උඩට තියෙනවා. මෙයාලගෙන් ඇති වෙන චුම්බක ශේෂ්ත්‍ර 15ට. දැන් මේ ඊතලයේ මේ 15ටනේ යන්නේ. 15 දිහාවට වගේ. එහෙනම් මේ හරිය මොකක්ද වෙන්නේ? ඇති වෙන්න පුළුවන් උදාසීන ලක්ෂයක්. ඒ හරිය උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා හිතන්නකො නිකන් මෙන්න මේ හරියේ මේ හරිය මේ 15ට ඊතලයේ තියෙන්නේ. මේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය උඩට තියෙනවා. එහෙනම් මේ හරිය 15ටයි උඩටයි සෙට් වුණොත් කොහෙන් හරි උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ හරියත් උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. ආය දැන් මෙතන ඇති වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? මේ හරියත් ඇති වෙන්න පුළුවන් නේ. උදාසීන ලක්ෂයක් කියන කෙනා එතකොට මේ හරිය ඇති වෙන්න පුළුවන්. ඒ කියලා කියන්නේ සම්පූර්ණ මෙන්න මේ පැත්තේ උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. හරි. ඊළඟ එක අපි ගත්තොත් එමෙ දැන් මේ හරිය ඇති වෙන්න බෑ. ඇයි හේතුව? මෙයා උඩට තියෙන්නේ. මේ හරියෙන් මෙයා ඇති වෙන්නේ උඩටම තමයි. මේ හරිය මේ ඊතලේ තියෙන්නේ උඩටමයි. එතකොට මේ හරිය උදාසීන ලක්ෂයක් ඇති වෙන්න බෑ. එතකොට මේ හරිය බෑ. මේ හරියෙත් කොහොමද බෑනේ? මොකද අරයා උඩට තියෙනවා මෙයා මේ තිරස්ස තියෙන්නේ. එහෙනම් මේ හරියෙත් බෑ උදාහරණ. මේ හරියෙත් ඒ කතාවම තමයි මෙහෙත් බෑ. මේ හරියෙත් බෑයි. මෙයා මෙහෙට තියෙනවා පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය උඩට තියෙනවා. මේ හරියෙත් බෑ. අපි හිතුවොත් දැන් මේ හරියේ පුළුවන් නේ. මෙයා මෙහෙම වක්‍ර වෙලා එනකොට පල්ලෙහාට තියෙනවා. අරය පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය උඩට තියෙනවා. ඔය දෙන්න සමාන වෙලා යම් ලක්ෂයකින් මේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය උඩට තියෙනවා. අනිත් කෙනා පහළට තියෙනවා. ඒතකොට ඔය දෙන්න සමාන වෙලා උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. මේ හරිය උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. ඒතර මේ හරිය උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන් කියලා අපිට ආවා. මේ හරිය පුළුවන් කියලා ආවා. මේ හරිය පුළුවන් කියලා. මෙහි පුළුවන්ද කියලා හිතන්න. බෑනේ. ඇයි මේ හරිය මේ ඔක්කොම උඩට තියෙන්නේ. උඩට තියෙනකොට මියත් පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයත් උඩට උදාසීන ලක්ෂයක් ඇති වෙන්න බෑ. එහෙනම් උදාසීන ලක්ෂ ඇති වෙන්න පුළුවන් ලක්ෂ තුනක් තියෙනවා. එක්ක මේ හරිය, එක්ක මේ හරිය, මේ හරිය. ඔය තුනේම ඇති වෙන්න පුළුවන්. එහෙනම් තුනක කියන තුන්වෙනි උත්තරේට අපිට යන්න පුළුවන්. තුන්වෙනි එක ගියොත් එහෙම කියනවා චුම්බක ශේෂ්ත්‍රයක් පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න කියලා. විද්‍යුත් ආරෝපණ වලින් ස්වායක්ත චුම්බක ශේෂ්ත්‍රයක් පැවතින එක. ඔව් අනිවාර්යයෙන්ම චුම්බක ශේෂ්ත්‍රයක් ඇති වෙන්න නම් ගලාගෙන යන ආරෝපණ තියෙන්න ඕන. ඒ ප්‍රකාශය හරි. චුම්බක ශේෂ්ත්‍රයක රේඛා සන්තතික වන අතර ඒවාට ආරම්භයක් හෝ අවසානයක් නැත. ඔයා අන්න ඒක මතක තියාගන්න ඕන. දැන් අපි ගත්ත විද්‍යුත් බල රේඛා කියන කෙනා ඔයාට මතකනේ. ධන ආරෝපණයකින් පටන් අරගෙන ඍණ ආරෝපණය අවසන් වෙනවා. අපි ඒකේ ආරම්භයකුයි අවසානයකුයි තියෙනවා කියලා ගන්න පුළුවන් විද්‍යුත් බල රේඛාවල. හැබැයි චුම්බක බල රේඛාවල ආරම්භිකුයි අවසානිකුයි නැහැ. ඒ කියලා කියන්නේ දැන් මෙයාට අදාළව අපි ගත්තොත් අර පරිනාලිකාවක් ගත්තොත් එහෙම එයාගේ පරිනාලිකාවේ උත්තරද්‍රවයක් ඇති වෙනවා දක්ෂිණද්‍රවයක් ඇති වෙනවා. ඒත් මෙයාට අදාළ චුම්බක බල රේඛාව ගත්තොත් එහෙම එයා මෙන්න මේ උත්තරද්‍රවයෙන් පටන් අරගෙන මෙහෙම යනවා. මෙයා මේ ඇතුළෙත් තියෙනවා. ඒ කියලා කියන්නේ මේක ඇතුළෙත් තියෙනවා. ඒ කියන්නේ මෙයා නිකන් සංවෘතයි. මෙයාට අදාළ බල රේඛා කියන කෙනා සංවෘතයි. ආරම්භිකුයි අවසානිකුයි නැහැ කියලා අපි ගන්නෙ. මෙයාට අදාළම ආරම්භිකුයි අවසානිකුයි නැහැ කියලා තමයි අපි ගන්නෙ. චුම්බක බල රේඛා කියන කෙනා ගත්තොත්. එයාට අදාළ ආරම්භිකුයි අවසානිකුයි නැහැ. එහෙනම් දෙවෙනි ප්‍රකාශය හරි චුම්බක ශේෂ්ත්‍ර රේඛා සන්තතික වන අතර ඒවට ආරම්භයක් හා අවසානයක් නැත. C කියනවා චුම්බකයක් නිසා එයාවට අවකාශය ඇති ක්ෂේත්‍ර රේඛාවල දිශාව දක්ෂිණ ධ්‍රවයේ සිට උත්තර ධ්‍රවයට ඇත. චුම්බකයක් නිසා එයාවට අවකාශය ඇති ක්ෂේත්‍ර රේඛාවල දිශාව දක්ෂිණ ධ්‍රවයේ සිට උත්තර ධ්‍රවයට ඇත. මෙහෙමයි. චුම්බක ශේෂ්ත්‍රයේ චුම්බක බල රේඛා කියන කෙනා තියෙන්නේ එයාගේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට. චුම්බකේ හරි
චුම්බකය දැන් චුම්බකයක් නිසා එයාවට අවකාශය ඇති ශේෂ්ත්‍ර රේඛාවල දිශාව දක්ෂිණ ධ්‍රවයේ සිට උත්තර ධ්‍රවයට ඇත. ඕක ඔයා පටල ගන්න පුළුවන්. හැම වෙලාවෙම චුම්බකයක චුම්බක බල රේඛා තියෙන එයාගේ උත්තර ධ්‍රවයට දක්ෂිණ ධ්‍රවයට. ඕක ඔය පටලන්න ඔයාට දීලා තියෙන්නේ. පෘථුවිය ගත්තොත් එහෙම පෘථුවියේ ගුරුත්වයට ගත්තොත් මේ දක්ෂිණ ධ්‍රවයේ ඉඳලා උත්තර ධ්‍රවයට තමයි පෘථුවි දක්ෂිණ ධ්‍රවයේ ඉඳලා උත්තර ධ්‍රවයට තමයි චුම්බක බල රේඛා තියෙන්නේ. ඒකට හේතුව තමයි පෘථුවිය ඇතුලේ චුම්බකයක් හැදිලා තියෙනවා. ඒ චුම්බකයේ උත්තර ධ්‍රවයේ තියෙන පහළ දක්ෂිණ ධ්‍රවයේ තියෙන උඩ. ඒ චුම්බකයේ උත්තර ධ්‍රවයේ තියෙන පහළ දක්ෂිණ ධ්‍රවයේ තියෙන උඩ. හැබැයි පෘථුවිය කියන කෙනා ගත්ත පෘථුවියේ උත්තර ධ්‍රවයේ කියන කෙනා තියෙන්නේ උඩ දක්ෂිණ ධ්‍රවයේ පහළ. ඒක නිකන් හරියට පෘථුවියට අදාළ පෘථුවියේ දක්ෂිණ ධ්‍රවයේ ඉඳලා උත්තර ධ්‍රවයට තමයි චුම්බක බල රේඛා යන්නේ. හැබැයි චුම්බකයකට අදාළ චුම්බකයේ උත්තර ධ්‍රවයේ ඉඳන් දක්ෂිණ ධ්‍රවයට තමයි බල රේඛා යන්නේ. ඒකේ වෙනසක් නැහැ. එහෙනම් C ප්‍රකාශය වැරදි. එතකොට මෙයාට අදාළව අපිට A හා B පමණක් සත්‍ය වේ කියන හතරවෙනි උත්තරේට යන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ ගියොත් එහෙම දණ්ඩ චුම්බකයක් එහි උත්තර ධ්‍රවයේ බස්නාහිර දිශාවට යොමු වෙනසේ තබා ඇත. උදාසීන ලක්ෂයක් දෙකක් පීඩා ඇති ආකාරය පෙන්වන රූප සරහන වන්නේ මොකද්ද කියලා අහනවා. ඒතකොට ඔයා දන්නවා පෘථිවි උත්තර ධ්‍රවයේ මට ඊතලයකින් පෙන්නලා තියෙනවා. දැන් උතන ඕල් දීලා තිබුණ ප්‍රශ්නෙට උත්තරේ මොකද හේතුව අර උතුර කියලා නිකන් අකුරක් වැදිලා තියෙනවා. ඒ නිසා ඔයා ඕකට අදාළ උත්තරේ ගන්නකොට හිතන්න පෘථිවි චුම්බක ක්ෂේත්‍ර මේ උතුර කියන එක මේ පැත්තට තියෙනවා. පෘථිවි චුම්බක ක්ෂේත්‍ර මේ පැත්තට තියෙනවා. උදාසීන ලක්ෂ ඇති වෙන්න පුළුවන් තැන් නිවැරදිව දක්වලා තියෙන්නේ මොකෙන්ද කියලා අහන්නේ. දැන් මේකට අදාළ මේ වගේ චුම්බකයක් තියෙන්නේ. උත්තර ධ්‍රවය මේක දක්ෂිණ ධ්‍රවය මේක. මෙයාට අදාළ චුම්බක බල රේඛා යන උත්තර ධ්‍රවය ඉඳන් දක්ෂිණ ධ්‍රවයට. එහෙම යනකොට දැන් උදාසීන ලක්ෂයක් ඇති වෙන්න නම් ප්‍රතිවිරුද්ධ දිශාවල චුම්බක ක්ෂේත්‍ර තියෙන්න ඕනේ. දැන් මේ බලන්න මෙන්න මේ වගේ ලක්ෂයක් ගත්තොත් එහෙම මේ වගේ ලක්ෂයක මොකක්ද වෙන්නේ? මේ පැත්තේ මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ උඩට මේ බල රේඛා. දැන් මෙහෙම ඊතලයේ හැමතැනම තියෙනවා මේ පැත්තට. මෙයාගේ තියෙන උඩට පෘථුවියේ තියෙන උඩට. ඒ හින්දා මේ හරිය උදාසීන ලක්ෂය ඇති වෙන්න බෑ. හැබැයි මේ හරිය පුළුවන් හේතුව මෙයාගේ චුම්බක ක්ෂේත්‍රය කියන එක නම් මේ රවුම් වෙලා එනකොට පහළට තියෙනවා. පෘථුවියේ කියන උඩට තියෙනවා. ඒ හින්දා දෙන්න එකිනෙක ප්‍රතිවිරුද්ධ වෙලා මොකක් වෙන්න පුළුවන්ද? උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ හරිය තිතක් තියලා තියෙන්න ඕන. උදාසීන ලක්ෂයක් වෙතර ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හිතුවොත් දැන් මේ හරිය වගේ මේ හරිය ගත්තොත් මේ බල රේඛා මෙහින් උඩට එන්නේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රات උඩ තියෙනවා. ඒ හින්දා එහෙ ඇති වෙන්න බෑ චුම්බක ක්ෂේත්‍රය. උදාසීන ලක්ෂය එහෙ ඇති වෙන්න බෑ. මෙහි හිතුවොත් එහෙම මේ චුම්බක බල රේඛා මෙහිම මේ පැත්තේ පහළට තියෙනවා. පෘථිවි චුම්බක ක්ෂේත්‍ර උඩට තියෙනවා. ඔය දෙන්න සමාන වෙලා උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ පොයින්ට් එකේ තියලා තියෙන උත්තරයක් ගන්න ඕන. ඒතර යාට අදාළව අපිට ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ. 5 P යනු රූපේ පෙන්වා ඇති පරිදි තැබූ චුම්බක දෙකක් අතර ක්ෂේත්‍රයේ පිහිටි උදාසීන ලක්ෂයක්ලු. එතකොට P කියලා කියන්නේ උදාසීන ලක්ෂයක්. උදාසීන ලක්ෂයේ B නම් ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් චුම්බක දෙක මගින් ඇති කරන ක්ෂේත්‍රය මත අධිස්ථාපනය කරොත් උදාසීන ලක්ෂය. එහෙනම් දැන් මෙන්න මෙහෙමයි. උදාසීන ලක්ෂයක්. දැන් මම මේකත් ඔයාලට කියලා දීලා තිනවා. දැන් මෙයාට අදාළ පෘථිවි චුම්බක ක්ෂේත්‍ර මොකුත් නෙමෙයි. මෙන්න මෙහෙම ගත්තොත් මෙහෙම මෙතන උත්තර ධ්‍රවයක් තියෙනවා. මෙතනත් උත්තර ධ්‍රවයක් තියෙනවා. එතකොට ඔයා දන්නවා මේ මැදදී මේ උත්තර ධ්‍රවයේ හින්දා චුම්බක බල රේඛා යන්න යනවා මේ පැත්තට මම ගන්නම් B1 කියලා. මේ චුම්බක මෙයා හින්දා මොකක්ද ඉන්නේ බල රේඛා යන්න යනවා මේ පැත්තට. මම එයා ගන්නම් B2 කියලා. මෙයා හින්දා B2යි මෙයා හින්දා B1යි. ඔය දෙක සමාන වුණොත් එහෙම උදාසීන ලක්ෂය මේ හරිය ඇති වෙනවා. උදාසීන ලක්ෂය මේ හරිය ඇති වෙනවා. දැන් මේ වගේ තරක් තමයි මට ඔය දීලා තියෙන්නේ උදාසීන ලක්ෂය P වල තියෙනවා කියලා. දැන් මොකක්ද වෙන්නේ? අපි අලුතෙන් චුම්බක ක්ෂේත්‍රයක් දාලා මේ පැත්තට අලුතෙන් චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට දැම්මා කියලා කියන්නේ මෙන්න මෙහෙට තියෙන චුම්බක ක්ෂේත්‍රය මෙහෙදි වැඩි වෙනවා. ඒකට හේතුව මෙයත් එකතු වුණානේ. එතකොට දැන් මේ පැත්තට තියෙන චුම්බක ක්ෂේත්‍රය වැඩි වුණා. දැන් එතකොට උදාසීන ලක්ෂය දැන් මෙතන තියෙන්න බෑ. දැන් උදාසීන ලක්ෂය දැන් මේ පැත්තට තියෙන චුම්බක ක්ෂේත්‍රය ඇති කරන්නේ කවුද? මෙයා මගේ. දැන් මේ පැත්තට තියෙන අගේ වැඩි වුණා නම් මේ පැත්තට තියෙන අගයත් වැඩි වෙන්න ඕන උදාසීන ලක්ෂයක් ඇති වෙන්න. ඒතකොට එහෙම වෙන්න නම් ඔයා දන්නවා මේ චුම්බකයට ලං වෙන්න එයා මගේ ඇති කරන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවය වැඩි වෙනවා. ඔයා දන්නවනේ. අර අපි මේ සන්නායකයක් ඇතුලේ චුම්බක බල රේඛා ඇඳුත් ඈතට යන්න මෙයාව ඈත් වෙන්න විදියට ඇඳින්න හේතුවක් ඒක තමයි. ඒ කියන්නේ ඈතට යන්න චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව අඩු වෙනවා. එතකොට දැන් කොහෙන් හරි මම මේ පැත්තට තියෙන චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රබලතාව වැඩි කරගන්න ඕන. එහෙම කරගන්න නම් ওই උදාසීන ලක්ෂය කියන කෙනා ඇති වෙන්න ඕන ටිකක් මෙයාට ලං වෙන්න. ඒකට හේතුව එයාට ලං වෙන්න මොකක්ද වෙන්නේ තියෙනකොට ඒ ලං වෙන ලක්ෂයක් ගත්තොත් මෙයා මගින් මේ පැත්තට ඇති කරන චුම්බක ක්ෂේත්‍රය විශාලයි. මෙයාට ළඟ හින්දා මෙයා මගේ මේ පැත්තට ඇති කරන චුම්බක ක්ෂේත්‍රය විශාලයි. එතකොට මෙයා මගේ මේ පැත්තට ඇති කරන පොඩි එකක් ඊට අමතරව අපි බලෙන් දුන්න එකක් තියෙනවනේ. ඒ දෙකක් තියෙනකොට
ඔය දෙන්න සමාන වෙලා උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. එහෙනම් P කියන ලක්ෂය මොකක්ද වෙන්නේ? මෙන්න මේ පැත්තට ගමන් කරනවා. දකුණු පැත්තට ගමන්. ඒ කියන්නේ උදාසීන ලක්ෂය දකුණු පසට ගමන් කරනවා. එහෙනම් මට ගන්න පුළුවන් උත්තරේ 3 වෙනි උත්තරේ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම රූපේ දක්වා ඇති පරිදි දිග දණ්ඩ චුම්බකයක් තිරස් පෘෂ්ඨයක් මත සිරස්ව තබා ඇත. පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ තිරස් සංරචකයේ දිශාව AC මත ඇති ඊතලය මගින් දක්වා ඇත. තිරස් පෘෂ්ඨය මත චුම්බකයේ උදාසීන ලක්ෂයක් නිරීක්ෂණය කළ හැකි වන්නේ කොහෙද කියලා අහනවා. හරි. දැන් මේකට අදාළ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය තියෙන උඩ පැත්තට කියලා ගන්න බෑ. අපිට පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය ලකුණු කරලම දීලා තියෙනවා. දැන් මෙන්න මේ වගේ මොකක්ද දෙන උත්තර ද්‍රවයක් තියෙනවා දක්ෂිණ ද්‍රවයක් තියෙනවා. ඒතර මෙයාට අදාළ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය තියෙන මේ පැත්තට. හරි. පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය තියෙන මේ පැත්ත. කොහෙන් හරි මෙයාගේ චුම්බක බල රේඛා ගමන් කරනවා මෙන්න මෙහෙම. උදාසීන ලක්ෂයක් ඇති වෙන්න නම් දැන් මේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය අනිත් කෙනා මේ දෙන එකිනෙක ප්‍රතිවිරුද්ධව වෙන්න ඕන. දැන් ඔයාලට අනිවාර්යෙන් තේරෙනවා මෙහි කොහෙවත් මොකක්ද දෙන උදාසීන ලක්ෂ ඇති වෙන්න විදියක් නැහැ. හැබැයි දැන් ඔයා ගත්තොත් මෙයාගේ මේ පැත්තට චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා. මේ හරියේදී මෙන්න මෙහෙට චුම්බක ශේෂ්ත්‍රය තියෙන්නේ. දැන් එතකොට මේ පැත්තෙන් B1 තියෙනවා මේ පැත්තෙන් B2 තියෙනවා. එතකොට ඔය දෙන්න සමාන වුණොත් එහෙම මෙන්න මේ හරිය උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. හරිනේ. මෙහි ඇති වෙන්න බෑනි කොහොමත්. මේ කොහොමත් ඇති වෙන්න බෑ. මේ ඇති වෙන්න බෑ. එතකොට මට ගත්තොත් එහෙම උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. එතකොට මේ උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන් වැඩිම chance එකක් තියෙන්නේ මෙන්න මේ රේඛාව ඔස්සේ. මරත් අපිට ගන්න පුළුවන් OA රේඛාව ඔස්සේ තමයි උදාසීන ලක්ෂයක් ඇති වෙන්න වැඩිම chance එකක් තියෙන්නේ. OA මත මෙන්න මේ හරිය වගේ ඒ කියලා කියන්නේ OA මත කියන උත්තරයට යන්න පුළුවන් පළවෙනි උත්තරේ. හරි. ඊට පස්සේ අපි ඊළඟ එකට ගියොත් එහෙම 7 A හා B නම් දණ්ඩ චුම්බකයක් එහි අක්ෂය පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ තිරස් සංරචකයට සමාන්තර වන පරිදි තිරස් මේසයක් මත තබා ඇති විට ඕහිදී උදාසීන ලක්ෂයක් ඇති වුණාලු නිරීක්ෂණය කළ හැකි වේ. දැන් Aට සමාන B නම් දෙවන දණ්ඩ චුම්බකයක් රූපයේ දැක්වෙන පරිදි ලැබූ විට උදාසීන ලක්ෂය නිරීක්ෂණය කළ හැක්කේ. හරි. දැන් මේකට අදාළ මොකක්ද වෙන්නේ? මෙන්න මේ වගේ වැඩක් කරලා තියෙන්නේ. දණ්ඩ චුම්බකයක් තිබිලා තියෙනවා මෙන්න මෙහෙම. හරි. දණ්ඩ චුම්බකයක් තිබිලා තියෙනවා මෙහෙම. මොකක්ද වෙන්නේ? යාට අදාළ මොකක්ද වෙන්නේ? මෙන්න මෙහෙම උත්තර ද්‍රවය තිබිලා තියෙනවා දක්ෂිණ ද්‍රවය තිබිලා තියෙනවා. ඒ නම් දණ්ඩ චුම්බකය අනේ මේ ඔව් මෙයා මේ මෙතන තියෙන කෙනා අපි ඇඳගත්තොත් එහෙම දණ්ඩ චුම්බකයක් තිබිලා තියෙනවා මෙන්න මෙහෙම. මෙයා N මෙයා S. එතකොට මෙහෙම තියෙනකොට මෙයාගේ චුම්බක බල රේඛාව යනවා මෙහෙම මෙන්න මෙහෙම. හරි. එතකොට අපිට කියලා තියෙනවා මෙහෙම චුම්බක බල රේඛාව යනකොට ඒ නම් දණ්ඩ චුම්බකයක් එහි අක්ෂය පෘථිවි ක්ෂේත්‍රයේ තිරස් සංරචකයට සමාන්තර වන පරිදි තිරස් මේසයක් තබා ඇති විට ඕහිදී උදාසීන ලක්ෂයක් ඇති වුණාලු. ඕහිදී උදාසීන ලක්ෂයක් ඇති වුණා කියලා කියන්නේ O කියන පොයින්ට් එක තියෙන්නේ මෙන්න මෙහි. එතකොට ඕහිදී උදාසීන ලක්ෂයක් ඇති වෙන්න ඕහිදී උදාසීන ලක්ෂයක් ඇති වෙන්න නම් මොකක්ද වෙන්න ඕන වැඩි? අපි ගත්තොත් මෙයාට අදාළ දැන් උත්තර ද්‍රවය සෝරි මෙතෙන්ට අදාළ මෙහෙම තියෙන්නේ නේ. මෙයා දක්ෂිණ ද්‍රවය මෙයා උත්තර ද්‍රවය. එතකොට චුම්බක බල රේඛා යන්නේ මේ පැත්තට. එහෙනම් ඕහිදී උදාසීන ලක්ෂයක් ඇති වුණා කියලා කියන්නේ හරිනේ. මෙයාට අදාළ මේ පැත්තේදී දැන් අපි ගත්තොත් දැන් මෙහෙම මට එකක් නෙමෙයි ඕන තරම් ඇඳ කියන්නේ. මෙයාට අදාළ මෙයා මේ චුම්බකයේ ඉඳ චුම්බක ශේෂ්ත්‍රය පහළට තියෙනවා. පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය නම් උඩට තිබිලා තියෙනවා. මේ හරිය උදාසීන ලක්ෂයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඕවලදී උදාසීන ලක්ෂයක් ඇති කියලා තිබ්බලු. ඒ කියලා කියන්නේ පහළට තියෙන මෙයාගේ චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය උඩට තියෙන පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වයට සමාන වෙලා. දැන් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ මෙයාට අදාළව අපි අනිත් පැත්තෙන් ගෙනත් තියලා තියෙනවා තව චුම්බකයක්. අලුත් චුම්බකයක් ගෙනත් දාලා. මෙයාගේ උත්තර ද්‍රවය මෙයා මෙන්න මේක. දැන් මෙයාගේ චුම්බක බල රේඛා මෙහෙම ගමන් කරනවා. ඔයාට එතකොට තේරෙනවා දැන් මේ ලක්ෂයේදී දැන් මේ අපි සලකපු කලින් ලක්ෂයේදී මෙයා මගින් ඇති කරපු චුම්බක ශේෂ්ත්‍රයයි මේ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය සමානව තිබ්බේ. හැබැයි දැන් මේ අලුතෙන් තියපු චුම්බකයේ හින්දා මේ හරියේදී තව පොඩ්ඩක් උඩට අර පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයට අමතරව මෙයා හින්දා චුම්බක ශේෂ්ත්‍රයක් උඩට ඇති වෙනවා. දැන් එතකොට එයා හින්දාත් ඇති වෙනවා චුම්බක ශේෂ්ත්‍රයක්. එතකොට දැන් උඩට තියෙන චුම්බක ශේෂ්ත්‍රයේ විශාලත්වය වැඩි වෙනවා. ඒ හින්දා දැන්
දැන් මෙතනදී උදාසීන ලක්ෂයක් ඇති වෙන්නේ නැහැ. හේතුව අරයා ගෙනාවට පස්සේ යා මගිනුත් මේ ලක්ෂයේදී උඩට චුම්බක විශේෂයක් ඇති කරන සමානව තිබ්බා අලුතෙන් එකක් ඇති වුණා. එහෙනම් ඔයාට අනිවාර්යෙන් තේරෙන්න ඕන දැන් උදාසීන ලක්ෂයක් ඇති වෙන්න නම් දැන් උඩට තියෙන කෙනා වැඩි පහළට තියෙන කෙනාත් වැඩි වෙන්න ඕන. පහළට තියෙන කෙනා ඇති කරේ කවුද? පහළට තියෙන කෙනා ඇති කරේ මෙන්න මෙයා මගින්. මෙයා මගින් නම් ඇති කරේ ඒ පහළට තියෙන කෙනාගේ අගේ වැඩි වෙන්න නම් මෙයා එයා අසලට යනකොට තමයි මොකක් වෙන්නද? පහළට තියෙන කෙනා වැඩි වෙන්නේ. මෙයාගෙන් දැනෙන කෙනා වැඩි වෙන්නේ මෙයා පැත්තට යනවා. එහෙනම් මේ උදාසීන ලක්ෂය කියන කෙනා අපි ගත්තොත් එහෙම මෙයා පැත්තට නැඹුරු වෙනවා. දැන් මට ගන්න වෙන්නේ උදාසීන ලක්ෂය ඇති වෙන්නේ කොයි හරියද කියලා අපෙන් අහනවා. PQRS කියලා දීලා තියෙනවා. RSP කියලා දීලා තියෙනවා. එතකොට මෙයාට අදාළව ඔයා තෝරන්න වෙන්නේ R කියන පොයින්ට් එක. R කියන කෙනා තමයි තෝරන්න වෙන්නේ. කතාව සරලව පැහැදිලි. උඩට තියෙන කෙනා වැඩි වුණා මෙයා අලුතෙන් දැම්ම හින්දා පහළට තියෙන කෙනාත් වැඩි වෙන්න ඕන. පහළට තියෙන කෙනා ඇති කරේ මෙයා මගී. එහෙනම් එයා අසලට යන්න ඕන. එහෙනම් අපිට ගන්න පුළුවන් R. ඊට 8 වෙනි ප්‍රශ්නේ දිග M ද දිග L ද කාලේ T සහ විදුලි ධාරාව I යන මාන ඇසුරෙන් චුම්බක ශ්‍රාව ඝනත්වයේ මාන වන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට ඔයාට මෙයාට අදාළ මොකක්ද වෙන්නේ? F සමානයි BIL කියන කෙනා දාගන්න තියෙන්නේ. F කියන කෙනා සමානයි BIL කියලා ඔයාට දාලා මෙයාට අදාළව සමීකරණය ගන්න තියෙන්නේ. සමාන BIL. එතකොට මෙයාට අදාළ මෙයාගේ මාන දාගත්ත ඔය ඔක්කොමත් එක්ක මාන හොයා ගන්න පුළුවන්. ඔයාට ගන්න පුළුවන් 4 වෙනි උත්තරේ. 4 වෙනි උත්තරේ ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ 9 දිග මීටර් 1ක් සහ පළල 0.4ක් වන ඍජු කෝණාශ්‍රාකාර දඟරයක් වට 500කින් සමන්විත වන අතර ඒ ශ්‍රාව ඝනත්වයේ 0.7ක් වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක තබා ඇත. දඟරය තුලින් 10 ඍණ 2ක ධාරාවක් ගලයි නම් දඟරය මත ක්‍රියා කළ හැකි උපරිම ව්‍යාවර්තය. ඔයාට දැන් මතක් වෙන්න ඕන. ඔයාට මතක් වෙන්න ඕන මොකද්ද වෙන්නේ? අපි කතා කරා සමීකරණයක් චුම්බක ක්ෂේත්‍රයක තබලා තියෙන සංවෘත මොකක්ද වෙන්නේ? කම්බිරාමුවක් මත ධාරාවක් ගලන සංවෘත කම්බිරාමුවක් මත ඇති වෙනවා ව්‍යාවර්තයක්. හරි. එතකොට ඒ ව්‍යාවර්තය කියන කෙනාගේ අගේ මට ගන්න පුළුවන් C සමානයි බිනා BINA අපි ගත්ත cos ඔයා මේක alpha හෝ theta කියලා ඉගෙනගෙන තියෙනවා වෙන්න පුළුවන්. cos alpha කියලා අපි දාගත්තේ cos alpha කියලා. මතක නම් ඔයා ගිහින් බලන්න ඒකට අදාළව මේ ඇති වෙන ව්‍යාවර්තය කියන කෙනා ගැන අපි සම්පූර්ණයෙන්ම කතා කරා. හරි චුම්බක ශේෂයක තබලා තියෙන සංවෘත පුඩුවක් මත ධාරාවක් ගලන සංවෘත පුඩුවක් මත ඇතිවන ව්‍යාවර්තය. ඒකට අදාළ B කියලා කියන්නේ තියෙන චුම්බක ශ්‍රාව ඝනත්වය, I කියලා කියන්නේ ওই සංවෘත පුඩුවේ ගලන ධාරාව, N කියලා කියන්නේ වට සංඛ්‍යාව. මේ සංවෘත පුඩුව ගත්තොත් එයාගේ තියෙන වට සංඛ්‍යාව මොකක්ද වෙන්නේ? A කියලා කියන්නේ එයාගේ හරස්කර පුඩුවේ හරස්කර වර්ගඵලය. ඊට පස්සේ alpha කියලා කියන්නේ අපි ගත්තොත් මොකක්ද වෙන්නේ? චුම්බක ශේෂ්ත්‍රයට ඔය කම්බිරාමුව චුම්බක ශේෂය සහ කම්බි රාමුවේ එහෙම නැත්නම් ඔය කියන සංවෘත පුඩුවේ තලයයි චුම්බක ශේෂය අතර කෝණය. හරියට ඒක ඔලුවට දාගන්න නෝට් එක බලන්නේ ඇල්ෆා කියලා ගන්න කෝණය කියන්නේ මොකද්ද කියලා. චුම්බක ශේෂ්ත්‍රයයි ඔය කියන මොකක්ද වෙන්නේ සංවෘත පුඩුවේ තලයයි අතර කෝණය තමයි ඇල්ෆා කියලා කියන්නේ. දැන් මෙතෙන් අදාළව මේ ගානේ හරි මේ ගානේ අපිට කියලා තියෙනවා දිග මීටර් 1යි පළල 0.4ක් වන සුදු කෝණාශ්‍රාකාර දඟරයක් වට 500කින් සමන්විත වන අතර ඒ ශ්‍රාව ඝනත්වයේ 0.1ක් වන ඒකාකාර චුම්බක ශේෂයක තබා ඇත. දඟරය තුලින් ධාරාවත් අපිට දීලා තියෙනවා දඟරය මත ක්‍රියා කරන උපරිම ව්‍යාවර්තය. එතකොට උපරිම ව්‍යාවර්තය කියලා කියන්නේ උපරිම ව්‍යාවර්තයක් ඇති වෙන්නේ මෙන්න මේ cos alpha ගේ අගය එකක් වෙන අවස්ථාව. ඔයා දන්න ඕනම කෝණයකට අදාළව cos අගය ගත්තොත් එයාගේ අගය එක හෝ ඊට වඩා අඩු වගයක්. ඒතර මේ උපරිම කෙනෙක් වෙන්නේ මෙයා එකක් වෙනකොට. එක කියලා කියන්නේ cos මොකද්ද වෙන්නේ? බිඳුව තමයි එකක් වෙන්නේ. කියන්නේ alpha කෝණය බිඳුවයි. ඒ කියලා කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තරව ඔය කියන කම්බිරාමුව එහෙම නැත්නම් සංවෘත පුඩුව තියෙන අවස්ථාවේ තමයි උපරිම ව්‍යාවර්තයක් ඇති වෙන්නේ. ඒ ව්‍යාවර්තයේ අගය මට ගන්න පුළුවන් BINA කියලා. බිනා cos alpha ගේ අගය එකයි. එහෙනම් මෙයාට අදාළ මේව ආදේශ කරන්න තියෙන්නේ. ඔයාට මොකක්ද වෙන්නේ? B දීලා තියෙනවා 0.1යි කියලා. I දීලා තියෙනවා ඔයාට මොකක්ද වෙන්නේ? 10 ඍණ 2යි කියලා. වට ගණන ඔයාට දීලා තියෙනවා 500යි කියලා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? A වර්ගඵලය කියන කෙනා ඔයාට ගන්න පුළුවන් 0.1 වාරයක් 0.4. මේක සුළු කරගත්තොත් ඔයාට 2 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා ගන්න පුළුවන්. එතකොට මෙයා ව්‍යාවර්තයක් හින්දා නිව්ටන් මීටර වලින් එන්නේ. ව්‍යාවර්තය කියන කෙනා නිව්ටන් මීටර වලින් ගන්න පුළුවන්. ඊට පස්සේ 10 වෙනි ප්‍රශ්නේ
චුම්බක පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. භාවිතයේ යෙදෙන නිශ්චිත චුම්බක බොහෝ විට සාදා ඇත්තේ ෆෙරස් සමග නිකල් හෝ කෝබෝල්ට් අඩංගු වන මිශ්‍ර ලෝහ වලින්. ඔව් ඔයා මතක තියාගන්න ස්ථිර චුම්බක. එහෙම නැත්නම් අපි නෝමල් දකින්න චුම්බක කියනගෙන හදලා තියෙන්නේ මිශ්‍ර ලෝහ වලින්. ඒකෙදි හුඟක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ යකඩත් එක්ක නිකල් හෝ කොපර් අඩංගු මිශ්‍ර ලෝහ තමයි අපි පාවිච්චි කරන්නේ. ස්ථිර චුම්බක කියනගෙන හදාගන්න. ඒ ප්‍රකාශය හරි. නිශ්චිත චුම්බකයක් රත් කළොත් එහි චුම්බක ගුණ නැති වී යාමට පුළුවන්. ඔව්. එතකොට අපි ගත්තොත් එහෙම ඔය චුම්බක මොකක්ද වෙන්නේ චුම්බක ගුණ පෙන්වන්නේ යාගේ ඔය තියෙන නිදහස් එහෙම නැත්නම් මේ ගලන ආරෝපණයක් තියෙන්න ඕන චුම්බක ශේෂයක් ඇති වෙන්න. එතකොට ඔය ස්ථිර චුම්බකවල චුම්බක ශේෂයක් ඇති වෙන්නේ එයාගේ පරමාණු ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන වල ගමන් කිරීම නිසා. එතකොට ඒව වෙනස් වෙනවා මෙයා රත් වුණොත් එහෙම. ඒ හින්දා ස්ථිර චුම්බකයක් රත් කරොත් එහෙම එයාගේ චුම්බක ගුණ නැති වෙලා යන්න පුළුවන්. ඒ හින්දා මේ ප්‍රකාශයත් හරි. දණ්ඩ චුම්බකයක් ඒ චුම්බක අක්ෂය ඔස්සේ සමාන කොටස් දෙකකට පරීක්ෂාකාරීව කැඩුවොත් එක් කොටසක් එක හා සමාන ප්‍රබලතාවයකින් යුත් චුම්බක බවට පත් වේ. ඔය අපි C ප්‍රකාශයත් හරිය කියලා ගන්නෙ. අපි මේ වගේ දණ්ඩ චුම්බකයක් කැඩුවොත් එහෙම එයාට අදාළව දැන් උත්තර ද්‍රවයයි දක්ෂිණ ද්‍රවයයි මෙහෙම තිබ්බ කෙනෙක් දෙකට මේ වගේ කැඩුවොත් මෙතනින් මෙයාට අදාළ අලුත් චුම්බක දෙකක් ඇති වෙනවා. එක්කෙනෙක් උත්තර ද්‍රවය දක්ෂිණ ද්‍රවය මේ විදිහට අලුත් චුම්බක දෙකක් ඇති වෙනවා. මේ ප්‍රකාශයත් හරිය. ABC සියල්ල සත්‍යයි කියන උත්තරේට යන්න පුළුවන් පස්වෙනි උත්තරේ. ඊට පස්සේ පහත ඒ වගේ කුමන ටෙස්ලාව සමක වේද කියලා අහනවා. ටෙස්ලා කියන කෙනා කියන්නේ අපි ටෙස්ලා කියන කෙනාගේ මැන්නේ මතක නම් චුම්බක ශ්‍රාව ඝනත්වය කියන කෙනා. එහෙනම් ඔයාලට මෙයාට අදාළව මොකක්ද වෙන්නේ? F සමානයි BIL කියන සමීකරණය F සමානයි BIL කියන සමීකරණය ඇසුරෙන් මෙයාගේ B ගේ ඒකකයේ ඔයාලට ගන්න පුළුවන් F බෙදීම IL කියන කෙනා ඇසුරෙන්. එතකොට එයා ඒකට අදාළ මොකක්ද වෙන්නේ? F කියන කෙනා අපි නිව්ටන් වලින්ම අයිනවා. I කියන ධාරාව කියන කෙනා අපි Q බෙදීම T තත්පරයට කූලෝම් වලින්ම අයිනවා. ඊට පස්සේ L කියන කෙනා අපි මීටර් වලින්ම අයිනවා. මේ තත්පර උඩ ගියොත් එහෙම මට ගන්න පුළුවන් නිව්ටන් තත්පර කූලෝම් මීටර් කියලා. එතකොට මට එහෙම උත්තරයක් තියෙනවා හතරවෙනි උත්තරේ. 12 වෙනි ප්‍රශ්නේ ගියොත් එහෙම 12 වෙනි ප්‍රශ්නේ කියනවා රූපයේ දක්වා ඇති පරිදි 0.15ක් මීටර් හා ස්කන්ධය 0.015ක් වූ PQ කම්බියක් සුමට සිරස් කම්බි දෙකක් දිගේ නිදහසේ සර්පණය වෙන්න පුළුවන්ලු. කඩදාසියේ තලයේ තුලට එල්ලූ ශ්‍රාව ඝනත්වය 1 මීටර වන චුම්බක ශේෂයක් යෙදූ විට PQ කම්බියේ සමතුලිතතාවයේ පවත්වා ගැනීමට අවශ්‍ය I ධාරාව වන්නේ. ලේසි කතාව මොකක්ද වෙන්නේ? දැන් චුම්බක ශේෂයට ලම්බකව තියලා තියෙන්නේ. එතකොට එයාගේ ධාරාවක් ගැලුවොත් එහෙම ඇති වෙන බලය මට ගන්න පුළුවන් BIL කියලා. BIL. එතකොට දැන් මෙයාට අදාළ මෙහෙම ඔය කියන මේ සන්නායක දන්න තියෙනවා. එයාගේ බර පහළට තියෙනවා. මෙයා සමතුලිතව තියෙන්න නම් උඩට බලයක් ඇති වෙන්න ඕන. එතකොට මට මේකට අදාළ ඕන නම් ධාරාව ගැලිය යුතු දිශාව කියන කෙනත් කියන්න පුළුවන්. අපි මේක අහන්නේ ගැලිය යුතු මේ ධාරාවේ විශාලත්වය විතරයි අහන්නේ. එහෙනම් F කියන කෙනා වෙන්න ඕන F සමානයි mg වෙන්න ඕන. එතකොට F කියන කෙනා මට ගන්න පුළුවන් BIL ගෙන්. එතකොට මෙයාට අදාළ චුම්බක ශ්‍රාව ඝනත්වය 1යි. ගැලිය යුතු ධාරාවයගේ අපි දන්නේ I. දිග මෙයාට අදාළව අපිට දීලා තියෙනවා 0.15යි. සමාන මෙයාගේ ස්කන්ධය අපිට දීලා තියෙනවා 0.015යි. G කියන කෙනා 10යි. මෙයා සුළු කරලා ඔයාට I කියන කෙනා හොයාගන්න වෙන්නේ. I කියන කෙනා ඔයාට ගන්න පුළුවන් මේ ඇම්පියර් 1ක්. ඊට පස්සේ අපි 13 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම රූපයේ පෙන්වා ඇති පරිදි 20 සෙන්ටිමීටර් සහ ස්කන්ධය 4.5 ග්‍රෑම් වූ තිරස් XY සන්නායක කම්බියක් ඒට ලම්බකව කඩදාසිය තුල ඇති 0.15ක වූ චුම්බක ශේෂයක් තුල සැහැල්ලු කම්බි යුගලක් මගින් එල්ලා ඇත. සැහැල්ලු කම්බි වල ආතතිය ශුන්‍ය කිරීමට නම් කලින් ප්‍රශ්නවයි මම ඒකයි කියන්නේ. ඔයා විභාග ප්‍රශ්න ටික අනිවාර්යෙන් ගොඩ දාගන්න ඕන කියන එක. XY කම්බිය තුල තිබිය යුතු අවශ්‍ය ධාරාවේ විශාලත්වය හා දිශාව. දැන් මෙයාගෙත් වෙන්න ඕන වැඩේ තමයි අර උඩින් එල්ලලා තියෙන කම්බි වල ආතතිය බිඳුවක් වෙන්න ඕන. එහෙම වෙන්න නම් මෙන්න මේ කියන කෙනාට අදාළ මෙයාගේ බරට සමාන බර mgට සමාන බලයක් උඩට ඇති වෙන්න ඕන. මෙයා අපි දෙන්නේ චුම්බක ශේෂ්ත්‍රය මගෙන් BIL. කෙලින්ම චුම්බක ශේෂ්ත්‍රය ලම්බකව තියෙන ඉඳ BIL කියලා ගන්න පුළුවන්. ඒතර චුම්බක ශේෂ්ත්‍රය තලයේ තුලට තියෙන්නේ. තලයේ තුලට නම් උඩට බලයක් ඇති වෙන්න කලින් වගේ ඔයා වමත් නීතිය දාලා බැලුවොත් එහෙම මෙයාට අදාළව උඩට බලයක් ඇති වෙන්න චුම්බක ශේෂ්ත්‍රය තලයේ තුලට තියෙන ධාරාව ගැලිය යුත්තේ මෙන්න මේ පැත්තට. ධාරාව ගලන්න ඕන මේ පැත්තට. ඒ කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් මෙයාට අදාළව x වල ඉඳලා y වලට කියලා. x වල ඉඳලා y වලට ධාරාව ගලන්න ඕන. ගැලිය යුතු ධාරාවේ විශාලත්වය කියන කෙනා මට ගන්න පුළුවන් උඩට ඇති විය යුතු බලය BIL සමාන වෙන්න ඕන mg ට. එතකොට අපිට b ගියගේ දීලා තියෙනවා 0.15යි කියලා. I අගේ අපි දන්නේ L ගියගේ 20 සෙන්ටිමීටර් කියලා දීලා තියෙනවා. එහෙනම් මම එයා මීටර් කරලා ආදේශ කරගන්න ඕන. m අපිට දීලා තියෙන 4.5යි ග්‍රෑම් කියලා. එහෙනම් කිලෝග්‍රෑම් කරගන්න 1000න් බෙදුවා. ඊට අමතරව g
10යි වැඩි කරන්න ඕන. මෙයා සුළු කරගත්තොත් ඔයාට I කියන ධාරාව හොයාගන්න පුළුවන් වෙයි 1.5 ඇම්පියර් කියලා. දැන් මෙයාට අදාළ උත්තරේ ගන්න පුළුවන් තුන්වෙනි උත්තරේ. හරි 14 කියන කෙනාට ගියොත් එහෙම ඒකාකාර චුම්බක ශේෂයක ඇති ධාරාව ගෙන යන ඍජු කම්බියක් මත ක්‍රියා කරන චුම්බක බලයේ විශාලත්වය නිර්ණය කරනු ලබන්නේ. චුම්බක බලයේ විශාලත්වය කියන එක නම් මෙන්න මේ සමීකරණයෙන් ගන්නනේ. අපි ගත්තොත් F සමානයි BIL sin theta. එතකොට sin theta කියලා කියන්නේ කම්බිය චුම්බක ශේෂයත් එක්ක හදන කෝණය. හරි. sin theta කියලා කියන්නේ theta කියලා කියන්නේ කම්බිය චුම්බක ශේෂයත් එක්ක හදන කෝණය.咁යාට අදාළ ඕන ඕක වෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ අපිට ගන්න පුළුවන් පළවෙනි උත්තරේ චුම්බක ශ්‍රාව ඝනත්වය මත ධාරාව මත කම්බියේ දිග මත චුම්බක ශේෂ්ත්‍රය කම්බිය සමග සාධන කෝණය මත. හරි ගානට ඔක්කොම ටික පැහැදිලිව තියෙනවා. දැන් පළවෙනි උත්තරේ යන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 15 වෙනි ප්‍රශ්නේ අරය ආර්ද දිග එල්ද වූ සිලින්ඩරාකාර චන්ද්‍රිකාවක් රූපේ පෙන්වා ඇත. PQRS යනු ඒ වටා ඍජු කෝණාශ්‍රාකාර හැඩයට උදා ඇති කම්බියකි. ශ්‍රාව ඝනත්වයේ B වූ පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව PQ ඔස්සේ පිහිටන මොහොතක මෙහෙම දැන් ඒක එතකොට අපිට කියන්න පුළුවන් නිකන් මේක ඔයාලට පැහැදිලිව පේන විදියට ගත්තොත් එහෙම මේක නිකන් හරියට මේ වගේ චන්ද්‍රිකා වටේ මේ වගේ කොටු ඒ කියන්නේ සංවෘත පුඩුවක් විදියට සන්නායකයක් දාලා තියෙනවා. එතකොට පෘථිවි චුම්බක ශේෂ්ත්‍රය කියන කෙනා PQ ඔස්සේ තියෙනවා කියලා කියන්නේ මේ සන්නායක පුඩුවට සමාන්තරව තියෙන අවස්ථාව වගේ තමයි මොකද්ද වෙන්නේ මේකට දාලා මේ සන්නායක පුඩුවට සමාන්තරව චුම්බක ශේෂ්ත්‍රය කියන කෙනා තියෙනවා. අපි මෙයා B කියලා ගමු. එතකොට ඔයා දන්නවා මේ වගේ සන්නායක පුඩුවක් චුම්බක ශේෂ්ත්‍රයක තිබ්බොත් එහෙම එයාගේ අපි ධාරාවක් ගලනවා නම් ඇති වෙනවා ව්‍යාවර්තයක්. ඒ ව්‍යාවර්තයගේ ගන්න පුළුවන් BINA බිනා cos alpha. මෙතෙන් අදාළව මේ alpha කියලා කියන්නේ මෙන්න මේ කම්බි රාමුව මෙන්න මේ අනත සංවෘත පුඩුව චුම්බක ශේෂ්ත්‍රයත් එක්ක හදන කෝණය. දැන් මෙතෙන් අදාළව කම්බි රාමුවයි චුම්බක ශේෂ්ත්‍රය එකම දිහාවේ තියෙන. ඉතින් cos alpha ගියාගේ alpha කියන කෙනා බිඳුවයි. කියන්නේ cos බිඳුව කියලා කියන්නේ එකයි. නමට C කියන කෙනා බිනා කියලා ගන්න පුළුවන්. BINA. ඔයා මතක තියාගන්න මේ වගේ මේ ධාරාවක් ගන්න සංවෘත පුඩුවක් චුම්බක ශේෂ්ත්‍රයක් තිබුණොත් වැඩිම මේ පොයින්ට් එක ඔලුවට දාගන්න තියරි නෝට් එක තේරෙන්නේ නැත්නම් වැඩිම ව්‍යාවර්තයක් ඇති වෙන්නේ එයා මේ චුම්බක ශේෂ්ත්‍රයත් එක්ක එකිනෙක සමාන්තරව ඉන්නකොට. එහෙම නැත්නම් මේ චුම්බක ශේෂ්ත්‍රයත් එක්ක මෙයා හදන කෝණය බිඳුවක් වෙනකොට. ඒක තමයි අපි ගන්න බිනා. අනිත් අවස්ථාවලදී cos alpha. ওই විදිහට ව්‍යාවර්තයක් ඇති වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම චුම්බක ශේෂ්ත්‍රයක සංවෘත පුඩුවක් තියලා තිබුණොත් එයාගේ ව්‍යාවර්තයක් ඇති වෙනවා. හැබැයි ඔයා මතක තියාගන්න මේ ව්‍යාවර්තය මේක එහෙම නැත්නම් මෙයාගෙන් අපිට ගන්න පුළුවන් මෙයා ඇලවෙලා තියෙනවා නම් හැබැයි ඔයා මතක තියාගන්න මේ වගේ සංවෘත පුඩුවක් තිබ්බොත් මෙයා මත ඇති වෙන සංප්‍රයුක්ත බලය කියන කෙනා හැම වෙලාවෙම බිඳුවයි. සංප්‍රයුක්ත බලය කියන කෙනා බිඳුවයි. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලයක් නැහැ. හැබැයි ව්‍යාවර්තයක් එහෙම නැත්නම් ගූර්ණයක් තියෙනවා. ව්‍යාවර්තයක් තියෙනවා. හැබැයි සංප්‍රයුක්ත බලයක් ඇති වෙන්නේ නැහැ. සංවෘත පුඩුවක් චුම්බක ශේෂ්ත්‍රයක් ඇතුලේ ධාරාවක් අරගෙන යන විදිහට තියලා තිබ්බොත්. ඒ පොයින්ට් එක ඔලුවට දාගන්න. ඒකත් එක්ක පස්සේ නෝට් එක ගිහින් කියවලා බලන්න මේ කියන පොයින්ට් නෝට් එක ඇතුලේ තියෙනවද කියලා. මේක ඔයා මතක තියාගන්න ඕන දේ තමයි චුම්බක ශේෂ්ත්‍රයක සංවෘත පුඩුවක් තිබ්බොත් එයාගේ සංප්‍රයුක්ත බලයක් නැහැ. එහෙනම් මෙයාට අදාළව අපෙන් කියනවා අරය R දැන් මේකට අදාළව කියනවා මේ ඔය කියන සිලින්ඩරයේ අරය R ලු. එහෙනම් ඔයාට තියෙනවා ඒක වටේ එතුවොත් එහෙම මෙන්න මේ පළල කියන කෙනා මට ගන්න පුළුවන් 2R කියලා. මොකද මේ මොකක්ද මේ සංවෘත පුඩුව මෙයා ඔතලා තියෙන්නේ සිලින්ඩරේ වටා. එතකොට සිලින්ඩරේ අරේ R නම් මේ කොටස මේ කොටසේ දිග වෙන්න ඕන 2R. ඊට අමතරව මට දීලා තියෙනවා මෙන්න මේ කොටස L කියලා. එහෙනම් ඇති වෙන ව්‍යාවර්තයේ විශාලත්වය හොයාගන්න බැයිද? පුළුවන් නේ. ව්‍යාවර්තයේ විශාලත්වය කියන කෙනා ගන්න පුළුවන් B ගලන ධාරාව අපිට දීලා තියෙනවා මේකේ ගලන ධාරාව සිම්පල් I වට ගාන අපිට දීලා තියෙනවා මොකක්ද වෙන්නේ කොච්චරද අපිට වට දීලා තියෙන්නේ එක වටයයි නේ වට ගාන එකයි. එතකොට n කියන කෙනා එකයි. ඊට a කියන කෙනාට මට දාගන්න පුළුවන් 2r වාරයක් l කියලා. a කියන කෙනා එතකොට එක මං ගෝමක් දාගන්න. එතකොට මෙයාට අදාළ දාගන්නවා 2r වාරයක් l කියලා. 2r l කියලා. vi 2r වාරයක් l. ඔන්න ඕක තමයි මොකක්ද වෙන්නේ ව්‍යාවර්තය. මෙයා මත සංප්‍රයුක්ත බලයක් නැහැ. එහෙනම් මට යන්න පුළුවන් උත්තරේ මොකද වෙන්නේ හතරවෙනි උත්තරේ ශුද්ධ බලයක් නොමැති නමුත් 2r Li 2r Li වාරය B ව්‍යාවර්තයක් චන්ද්‍රිකාව මත ක්‍රියා කරයි. ඒතර මෙයා මත ක්‍රියා කරන ව්‍යාවර්තයම තමයි චන්ද්‍රිකාව මත ක්‍රියා කරන්නේ. කතාව ලේසිනේ. හරි. අපි අමාරුයි කියලා ගත්තට මේ කතාව ලේසි. එතකොට අපිට ගන්න පුළුවන් හතරවෙනි උත්තරේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම 16 වෙනි ප්‍රශ්නෙට 16 වෙනි ප්‍රශ්නේ කියනවා ද්‍රව අතර චුම්බක ශ්‍රාව ඝනත්වය 0.1 ටෙස්ලා වන චුම්බකයක් ඉලෙක්ට්‍රොනික තුලාවක් මත තියලා තියෙනවලු.
දැන් එතකොට ওই චුම්බකයේ ඉලෙක්ට්‍රෝනික තුලාව මත තිබ්බට පස්සේ ඔන්න ඉලෙක්ට්‍රෝනික තුලාව මගින් චුම්බකයේ බර පෙන්නනවා. හරි. ඊට පස්සේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ශුන්‍ය වන 40 වෝල්ට් බැටරියකට සම්බන්ධ කර ඇති 10 ඕම් ප්‍රතිරෝධයක් සහිත ඍජු කෝණාශ්‍රාකාර කම්බි පුඩුවක් AB පාදය ද්‍රව අතර සම්පූර්ණයෙන්ම චුම්බක ශේෂ්ත්‍රය තුල පිහිටන ලෙස පුඩුවේ තලය චුම්බක ශේෂ්ත්‍රයට ලම්බ කරන ලෙසද රූපයේ තියෙන පරිදි තබල තියනවලු. පුඩුව චලනයේ නොවන ලෙස දැඩිව සම්බන්ධ කරලා තියනවලු. S1 ස්විචේ වැසූ විට ඉලෙක්ට්‍රොනික තුලාවේ පාඨාංකය වන්නේ මොකද්ද කියලා අහනවා. හරි. දැන් ඔයා මේක සරලව තේරුම් ගන්න ඕන දේ. මෙහෙමනේ. දැන් ඔයා මුලින්ම හිතන්න ඕන දැන් මේ වගේ චුම්බක දැන් ඔයා මේක 3D ව හිතන්න. හරි මම යන්නොත් මෙන්න මෙහෙම චුම්බක දෙක තියෙනවා. එතකොට මෙහෙම චුම්බක දෙක තියෙනකොට දැන් මේ ඔයා මේක බැලුවොත් මේ ඉස්සරහින් පේන විදිහ. හරි. චුම්බක දෙක තියෙනවා. ඒ චුම්බකයේ උත්තර ද්‍රවය මේ පැත්තේ තියෙනවා දක්ෂිණ ද්‍රවය මේ පැත්තේ තියෙනවා. ඒතකොට චුම්බකයේ උත්තර ද්‍රවය මේ පැත්තේ දක්ෂිණ ද්‍රවය මේ පැත්තේ නම් මෙන්න මෙහෙම මේ පැත්තට චුම්බක බල රේඛා චුම්බක ශේෂයක් ඇති වෙනවා. ඒ චුම්බක ශේෂ්ත්‍රයේ දැන් එහෙම ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව හරි මැදින් අර සන්නායක කම්බිය මෙහෙම තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් මේ චුම්බක ශේෂ්ත්‍රය සහ මෙයා අතර කෝණීය අංශක 90යි. හරි. දැන් ඔය 3D ව හිතුවොත් ඒක නිකන් මේ වගේ. චුම්බක ශේෂ්ත්‍රය වෙන්න මෙහෙම මේ පැත්තට තියෙනවා. මෙහෙම තමයි ඔය කියන සන්නායක කම්බිය තියෙන්නේ. හරි. මෙහෙම තමයි. දැන් ඔය 3D ව හිතුවොත් ඔයාට ඒක හිතා ගන්න පුළුවන්. සන්නායක කම්බිය තියෙන්නේ මෙහෙම. මම ඒක මේ ඔයාලට පැහැදිලිව පේන විදිහට ඇන්දේ අර මැද කොටස. එතකොට අපි දැන් මෙයාට අදාළව මොකක්ද වෙන්නේ අපි බලමු. මෙයාගේ ධාරාවක් ගලනවා. දැන් බැටරිය සෙට් වෙලා තියෙන්නේ මෙහෙම. ඔයාලට බැටරිය පේනවද? බැටරිය ධනාග්‍රේ උඩට සෙට් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙම උඩින් මෙහෙම දැන් බැටරිය දැන් මේ කොටසට අදාළ මෙහෙම සෙට් වෙලා තියෙන්නේ. හරි. එතකොට මෙයාට අදාළව ගත්තොත් එහෙම දැන් ධාරාව කියන කෙනා ගත්තොත් එහෙම මේ පැත්තෙන් එන්නේ දැන්. මෙන්න මෙහෙම මෙයා ඇතුලේ ධාරාව ගලන්නේ මෙහෙට දැන්. මේව ගියා මෙහෙම. කම්බිය ඇතුලේ ධාරාව ගලන දිහාව හඳුන්වන්න මම මේ බැටරිය ඇද්දේ. එතන මෙයාගේ ධාරාව ගලන මේ පැත්තට. හරි. අපිට දීලා තියෙන මේ කොටසේ දිග මේ චුම්බක ශේෂ්ත්‍රය ඇතුලේ තියෙන කොටසේ දිග 5 සෙන්ටිමීටර් කියලා. 5 සෙන්ටිමීටර් කියලා. හරි. මේ කොටසේ දිග 5 සෙන්ටිමීටර්. එහෙනම් ඔයාට හොයාගන්න බැයිද මෙන්න මේ කම්බිය මත ඇතිවන බලය? ඇයි? ඔයාට දාගන්න පුළුවන් දැන් මේ චුම්බක ශේෂ්ත්‍රයට ලම්බකව තමයි ওই කම්බිය තියෙන්නේ. එහෙනම් කම්බිය මත ඇතිවන බලයක් F සමානයි B IL. එතකොට B මට දීලා තියෙනවා 1යි කියලා. ගලන ධාරාව කියන කෙනා I කියන කෙනා මට හොයාගන්න පුළුවන් නේ. මෙතෙන්ට අදාළව බැටරිය විද්‍යුත්ගාමක බලය අපිට දීලා තියෙනවා 40යි කියලා. ප්‍රතිරෝධය දීලා තියෙනවා 10යි කියලා. එහෙනම් V සමානයි IR දාගත්තොත් එහෙම ඔය පරිපතේ ගලන ධාරාව මට හොයාගන්න පුළුවන් කීයක් කියලාද? 4යි ඇම්පියර් කියලා. එහෙනම් ගලන ධාරාව 4යි. L කියන කෙනා 5 සෙන්ටිමීටර්. හරි. ඒතර 5 සෙන්ටිමීටර්. ඒතර මට 5 වැඩි කිරීම 10 ඍණ 2යි. මෙයා සුළු කරගත්තොත් ඇතිවන බලය කියන කෙනා මට හොයාගන්න පුළුවන් 20 වැඩි කිරීම 10 ඍණ 2යි. ඒ කියලා කියන්නේ 0.02යි නිව්ටන්. 20 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා කියන්නේ 0.2යි නිව්ටන් නේ. 0.2යි නිව්ටන්ක බලයක් ඇති වෙනවා. දැන් බලමු මේ බලය ඇති වෙන්නේ කොහෙටද කියලා. මේ ධාරාව කියන කෙනා තලයේ තුලට තියෙනවා. චුම්බක ශේෂ්ත්‍රය මේ පැත්තට තියෙනවා. බලය කියන කෙනා ඇති වෙනවා පහළට. හරි. ඔයාලට ඒක හිතා ගන්න පුළුවන් කියලා මම හිතනවා මේ. දැන් ගත්තොත් එහෙම කම්බිය මෙහෙමනේ තිබ්බේ. ඒතකොට ධාරාව කියන කෙනා තුලට ගලනවා. දැන් මෙහෙම. ඒ කියන්නේ මැද ඇඟිල්ල තලයේ තුලට. ඊට පස්සේ චුම්බක ශේෂ්ත්‍රය දැන් තියෙන්නේ මේ පැත්තට. හරි. ධාරාව තලයේ තුලට. චුම්බක ශේෂ්ත්‍රය මේ පැත්තට. ඒතකොට බලය ඇති වෙනවා පහළට. එහෙනම් කම්බිය මත ඔය කියන චුම්බකයේ මගින් බලයක් ඇති වෙනවා පහළට. සෑම ක්‍රියාවකටම සමාන වූ ප්‍රතිවිරුද්ධ උත්පත්ති ක්‍රියාවක් තියෙනවා. දැන් එතකොට මේ කියන ඉලෙක්ට්‍රෝනික තුලාව උඩ තියලා තියෙන ওই චුම්බකේ. එතකොට චුම්බකයේ මගින් මේ කම්බිය මත බලයක් ඇති කරලා තියෙනවා පහළට. එහෙනම් ඉබේම කම්බිය මගින් චුම්බකයේ මත බලයක් ඇති කරනවා උඩට. හරි. එතකොට දැන් ඉලෙක්ට්‍රොනික තුලාව උඩ මේ චුම්බකයේ තියලා තිබුණා. කලින් එයාගේ බර සම්පූර්ණයෙන්ම පෙන්නවා. දැන් මොකද්ද උනේ? මේකට අදාළව මේ චුම්බකයේ මත මෙයා මගින් ඇති කරන බලයක් උඩට. එහෙනම් බරට වඩා අඩු වගේක් තමයි දැන් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික තුලාවේ පෙන්නපු පාඨාංකය අඩු වෙනවා. ඒ අඩු වෙන ප්‍රමාණය මට කියන්න පුළුවන් නිව්ටන් වලින් ගත්තොත් 0.2ක් කියලා. ඇයි? මෙයා මගින් මෙයා මත පහළට බලයක් ඇති කරා. ඊට සමාන බලයක් මෙයා මගින් උඩට ඇති කරනවා. එහෙනම් නිව්ටන් 0.2ක් කියලා කියන්න පුළුවන්. නිව්ටන් වලින් 0.2ක් කියලා කියන්න පුළුවන්. මෙයාගේ පාඨාංකයේ සිද්ධ වෙන අඩුවීම. හැබැයි මෙයාගේ අපි ග්‍රෑම් වලින් දීලා තියෙන්නේ නිව්ටන් 0.2ක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් වලින් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන්
0.02 කිලෝග්‍රෑම් කියලා 10න් බෙදලා ගත්තොත් ග්‍රෑම් වලින් ගත්තොත් මට කියන්න පුළුවන් 10න් වැඩි කරොත් එහෙම 20යි ග්‍රෑම් කියලා. එහෙනම් මෙයාගේ පාඨාංකය 20යි ග්‍රෑම් වලින් අඩු වෙනවා. මොකද හේතුව උඩට බලයක් ඇති වුණ හින්දා 20යි ග්‍රෑම් වලින් අඩු වෙනවා. එහෙනම් මට ගන්න පුළුවන් දෙවෙනි උත්තරේ. 17 කඩඉරි වලින් මායිම් වන ප්‍රදේශ තුල පැවතිය නොහැකි චුම්බක ශේෂ්ත්‍ර රේඛා පෙන්වන්නේ මොකෙන්ද කියලා අහනවා. දැන් ඔයා මතක තියාගන්න ඕන දේ තමයි චුම්බක ශේෂ්ත්‍ර රේඛා මොකක්ද වෙන්නේ? එකම තැනකින් ඉවත් වෙන්න හෝ එකම තැනකට එකතු වෙනවා කියලා ඔයාට ගන්න බෑ. දැන් මෙයාට අදාළව ගත්තොත් එහෙම ඔයාට මම කියවනේ චුම්බක බල රේඛාවල ආරම්භිකුයි අවසානිකුයි නෑ. දැන් එතකොට ඔයා බලන්න මෙයාට අදාළ හතරවෙනි උත්තරේ. ඒක නිකන් අර විද්‍යුත් බල රේඛාව වගේ මේ ධන ආරෝපණයකින් පටන් අරන් ඉවතට යනවා වගේ තමයි ඇදලා තියෙන්නේ. දැන් එතකොට මෙයාට අදාළ ආරම්භයක් තියෙනවා මෙයාට. මෙයාට අදාළ ආරම්භයක් අපිට හොයාගන්න පුළුවන් මේ ලක්ෂ්‍ය ආරම්භ වෙන්නේ කියලා හොයාගත්තා කි. එහෙම කිසිසේත්ම අපිට කියන්න බෑ චුම්බක බල රේඛාවලට ආරම්භයක් හෝ අවසානයක් නැහැ. දැන් මෙයාට අදාළව ආරම්භයක් තියෙන පොයින්ට් එකක් හොයාගත්තා කි. ඒතකොට ඒ හින්දා එයා මට සාධාරණයි කියලා ගන්න බෑ. ඒ හින්දා මොකද්ද වෙන්නේ? මට චුම්බක බල රේඛාවලට අදාළ හතරවෙනි උත්තරේ අයින් කරන්න වෙනවා. අනිත් ඕන එකක් මට හිතා ගන්න පුළුවන්. පස්වෙනි උත්තරේ ගත්තොත් ත්‍රවුමයි. එයාගේ ආරම්භික අවසානිකුයි නේ. ඊට පස්සේ අපි ගත්තොත් තුන්වෙනි උත්තරේ ගත්තොත් මෙහෙම තියෙන්නේ. මෙයාට අදාළ කොයිද හරි මෙව්වා ආරම්භ රවුමට කැරකෙනවා වෙනවා කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි ආරම්භයක අවසානයේ ඒකකවත් හොයාගන්න බෑ. හතරවෙනි උත්තරේ තමයි යන්න වෙන්නේ. හරි 18 වෙනි ප්‍රශ්නේ I ධාරාවක් රැගෙන යන අරය R වන කම්බි පුඩුවක් ශ්‍රාව ඝනත්වය B වන ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක රූපයේ පෙන්වා ඇති පරිදි තබා ඇත. පුඩුවේ තලය ක්ෂේත්‍රයේ දිශාවට යොමු වී ඇත. කම්බි පුඩුව මත සපල බලයේ විශාලත්වය හා දිශා. අන්න ඔයාට මම කියපු පොයින්ට් එක මතක් වෙන්න ඕන 15 වෙනි ප්‍රශ්නේ. ඔය වගේ චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බොත් එහෙම චුම්බක ක්ෂේත්‍රයක සංවෘත පුඩුවක් තිබ්බොත් එහෙම එයා මත ව්‍යාවර්තයක් ඇති වෙනවා. ඒ ව්‍යාවර්තය දැන් මෙයාට අදාළව චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තියෙන්නේ. ඒ ව්‍යාවර්තය කියන කෙනා ගන්න පුළුවන් බිනා BINA ගෙන්. හරි. එතකොට B මේක නම් ගලන ධාරාව I නම් වට ගාන එකයි නම් හෝ මොකක් හරි නම් A කියන කෙනා දැන් වෘත්තයක්නේ. වෘත්තයකට අදාළව වර්ගඵලය ϕr වර්ගය කියලා දාලා ගන්න පුළුවන්. හැබැයි ඒ ව්‍යාවර්තයක් ඇති වෙනවා. හැබැයි මම ඔයාලට කිව්වා සපල බලයක් ඇති වෙන්නේ නැහැ කොයි මෙලවකවත් කියලා. එහෙනම් මෙයාගෙන් අපි ගහන්නේ සපල බලයේ විශාලත්වය. සපල බලයේ විශාලත්වය බිඳුවයි. සපල බලයක් නැහැ සංවෘත පුඩුවක් තිබ්බොත්. ලේසි මාර ලේසි පොයින්ට් එක හරි පස්වෙනි උත්තරේ. 19 වෙනි ප්‍රශ්නේ රූපයේ පෙන්වා ඇති පරිදි අර්ථ වෘත්තාකාර හැඩයට නමන ලද කම්බියක් සංවෘත පුඩුවක් සාධන ආකාරයේ I ධාරාවක් රැගෙන යයි. මොකක්ද වෙන පුඩුව XY තලයේ ඇති Y දිශාව ඔස්සේ ඒකාකාර චුම්බක ශේෂයක් පිහිටලා ඇත. පුඩුවේ වෘත්තාකාර කොටස සහ ඍජු කොටස මත චුම්බක ශේෂය නිසා ඇතිවෙන බල පිළිබඳ කර ඇති පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ මොකද්ද කියලා අහනවා. වෘත්තාකාර කොටස මත බලය සහ ඍජු කොටස මත බලය කියලා වෙන වෙනම අහලා තියෙනවා. දැන් සංවෘත පුඩුවක් විදියට ගත්තොත් ඔය පුඩුවේ සංප්‍රයුක්ත බලය බිඳුවයි. ඒ කියන්නේ පුඩුවේ සම්පූර්ණ හැම කොටසක් මතම ඇති වෙන බල ලකුණු කරලා ඒ ඔක්කොම සංප්‍රයුක්තය ගත්තොත් සංප්‍රයුක්ත බලය. ඒ කියන්නේ සඵල බලය බිඳුවයි. හැබැයි දැන් මෙතනදී මගේ සඵල බලය ගැන නෙමෙයි අහන්නේ. එක එකක් කොටස මත ඇති වෙන බල. ඒ කියලා කියන්නේ මෙන්න මේ කොටස මත ඇති වෙන බලයයි මේ කොටස මත ඇති වෙන බලයයි වෙන වෙනම අහන්නේ. එතකොට ඕකේ මම ගත්තොත් මෙයාට අදාළ ධාරාව ගලන මෙයාගේ මේ පැත්තට. මෙයාගේ මේ පැත්තට. එතකොට චුම්බක ශේෂයක් තියෙනවා මෙන්න මෙහෙම මේ ලම්බක මේ පැත්තට. එහෙනම් මෙයා මත ඇති වෙන බලය ඔයාලට හොයාගන්න පුළුවන්. චුම්බක ශේෂය මේ පැත්තට, මෙයා මේ පැත්තට. එහෙනම් තලයෙන් එළියට බලයක් ඇති වෙනවා මෙයා මත. හරි. මේ කොටසේ ගත්තොත් එහෙම මේ රවුම් කොටසේ ගත්තොත් එහෙම අපිට හිතා ගන්න පුළුවන් චුම්බක ශේෂය උඩට මොකක්ද ඉන්නේ ධාරාව යනවා මේ පැත්තට, තලයේ තුලට බලයක් ඇති වෙනවා මේ පැත්තේ. ඒ හින්දා තමයි මෙයා මත ව්‍යාවර්තයක් ඇති වෙනවා කියලා ගන්න. හැබැයි සංප්‍රයුක්ත බලයක් නැහැ. මොකද හේතුව මේ පැත්තට තියෙන බලයේ විශාලත්වය අනිත් පැත්තේ තියෙන බලයේ විශාලත්වයට සමානයි. එහෙනම් අපිට කියන්න පුළුවන් මේ උඩ වක්‍රාකාර කොටසේ කඩදාසිය තුලට බලයක් ඇති වෙනවා. ඊට පස්සේ ඍජු කොටසේ කඩදාසියෙන් පිටතට බලයක් ඇති වෙනවා කියන හතරවෙනි උත්තරේ. 20 වෙනි ප්‍රශ්නෙට ගියොත් එහෙම AOC සහ BOD BOD වන පරිදි සකසා ඇති සමාන දිගින් යුත් AOB COD යන ඍජු කම්බි හතරක් රූපේ පෙන්වා ඇති පරිදි දිශා ඔස්සේ සම්බන්ධ ධාරා රැගෙන යන දිශාත් මට දීලා තියෙනවා. චුම්බක ශේෂය ලම්බක සැකස්ම තැබුව විට චුම්බක ශේෂය නිසා සංප්‍රයුක්ත බලය ඇති වෙන දිශාව තමයි මගෙන් අහන්නේ. දැන් ඔයාලට මේ එක එක කොටස් මත බලය ඇති වෙන දිශාව ලකුණු කරන්න තියෙන්නේ මෙයාට අදාළ මාල රේසි. මෙහෙම තියෙන්නේ හැම කොටසක්ම සමානයි. මෙයා මත චුම්බක ශේෂය දැන් තලයේ තුලට තියෙනවා. මෙයා මත බලය ඇති වෙනවා මෙන්න මේ පැත්තට. ඔයා බලන්න මෙයාට අදාළව. මෙයා මතත් බලය ඇති වෙනවා මෙන්න මේ පැත්තට. මෙයා මත ධාරාවේ දිශාවට බලය දාලා බැලුවොත් බලය ඇති වෙනවා මේ පැත්තට. මෙයා මත බලය ඇති වෙනවා මේ පැත්තට. ඒතකොට ඔයාලට බැලුව බැලමට පේනවා මෙයාගේ බේමේ තිරස් සංරචකයේ මේ පුඩුවේ බේමේ තිරස් සංරචකයේ කැපිලා යනවා. ඉතුරු ඔක්කොම උඩට සංප්‍රයුක්ත බලයක් උඩට ඉතුරු වෙනවා. ඒ කියලා කියන්නේ මේ පුඩුව මත සංප්‍රයුක්තයක් වශයෙන් තිරස්ස ඉහළට බලයක් තියෙන්නේ.
කඩදාසිය තලයේ ඔස්සේ ඉහළ දිශාවට සම්ප්‍රයුක්ත බලයක් අත්විදී කියන පළවෙනි උත්තරේට යන්න පුළුවන්. ඒතකොට මාර ලේසි මේ තියරි ටික අල්ලගන්න. ඔයා පළවෙනි තියරි නෝට් එක ගන්න. ඒකත් එක්ක මොකද්ද වෙන්නේ මේ ප්‍රශ්න ටික කියවලා බලන්න. කියවලා බලලා ප්‍රශ්න ටිකේ උත්තර අරගෙන නැවත ගිහිල්ලා පළවෙනි නෝට් එකේ තියරි නෝට් ටික කියවන්න. පළවෙනි එකේ තියරිමත් නෙමෙයි. පළවෙනි සහ දෙවෙනි එකේ කියන නෝට් දෙකේම තියරි මේ කොටස් ඇතුලේ එකතු වෙලා අහලා තියෙනවා. එතකොට අපි ඉස්සරහට ගණන් ටික හදාගෙන යද්දී ඔයාට ඒ තියරි ඔක්කොම අහුවෙනවා. ඒතකොට ඔයා මොකද්ද කරන්න ඕන වැඩි? සරලව ඒ කොටස් කියවලා. ඔයාට මේක ඇතුලේ අර මුල් කොටස් ටිකයි ඊට අමතරව සංවෘත පුඩුවක් චුම්බක ක්ෂේත්‍රයක තිබ්බොත් ඇති වෙන බල ඇති වෙන විදිය ගැනයි කතා කරන කොටස් දෙකම තියෙනවා. හරියට මේ ප්‍රශ්න ටිකත් එක්ක ඔයා තියරි ටික හදාගන්න. එහෙම වුණොත් ඔයාට මේ විභාගෙදී කිසිම ප්‍රශ්නයක් නැතුව ඊළඟට අහන චුම්බක ප්‍රශ්නෙට උත්තර ගන්න පුළුවන්. ඒතකොට මම මේ කොටසට අදාළ සියලු MCQ ටික විවරණය කරා. හරි 20ක් තිබ්බ නිසා සියලු ප්‍රමාණය විවරණය කරා. ඒ ටික බලන්න.